මට ප්‍රශ්නයක් නෑ. මේ අම්මා අන්න මුදලාලි හාමිනියයි. ආමේ මම වැසිකිලි කියන්නේ. මාත් වැසිකිලි කියන්නේ. එක වැසිකිලිනේ තියෙන්නේ මිනිස්සු. ඕඩ්ඩේව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. අයියෝ ඒ ගෑණි උණුහම්බ මහා ගොඩක් දන්නවා. ඕකෙන් භාගයක් කියලා බෙන්න මම අහල ගන් 7ේම වසලමාරයි. අම්මේ පොතේ ණය ටික ලබන සතිය ගෙවන්න කියලා හරවල යවන්නකෝ අම්මේ. මං පොඩ්ඩේ ඉන්නවයි කියලා කිව්වනේ. ඔය මං කිව්වේ මෙයාට ඕනේ එයාට කලින් මාව යවන්න. මට නම් බෑ ඔය ගෑණි එක්ක ණය ගනුදෙනු ගැන කතා කරන්න. ණය ගනුදෙනුවක් කතා කරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පේනයක් බලන්න. පේනයක් බලන්න? ඒකනේ මං ඉන්නවයි කියලා කිව්වේ. ඒකනේ මං කිව්වේ අම්මා ඔයත් එක්ක තරහ නෑ කියලා. නැකත් දවස අනිත් පැත්තට හරියන්න වගේ යන්නේ. ඊටාකු බලන්න. නැති වෙච්ච දෙයක් ගැන අහන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. අනේ ඔව්. ඒක තියෙන්නේ ගෙදරමයි. ඒ කිව්වේ? නැති වෙලා නැහැ. ගෙදරම තියෙනවා. වැඩේ තියෙන්නේ මේක තියෙන තැන හොයාගන්න බැරුවයි මේ ඉන්නේ. අනේ ඒක නේන්න. මුදලාලි හිතන් ඉන්නේ මං ගත්තයි කියලා. නෑ. බොහෝසත් කෙනෙක්මයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ කරන් ඇත්තේ අපේ මුදලාලිමද? ඌ එහෙම පෙන්නුම් කරන්නේ කොහොම නමුත් බඩු හංගලා තියෙන්නේ. මට හිතුණා මුදලාලි හංගලා මාව හවු කරන්න. සතියක් ඇතුළත බඩු හම්බ වෙනවා. සල්ලි හම්බුණාට වැඩක් නෑ. ගත්තු මිනිහව හවුන්නේ නැත්තම්. සල්ලිද නැති උනේ. එහෙනම් හම්බ වෙයි. ආමිනේ බය වෙන්න එපා. මුදල තියෙන්නේ ගෙදරමනේ. පාඩුවක් වෙන්නේ නැහනේ. පාඩුවක් නැති වුණාට මට පොඩි සැකයක් තියෙනවා. මුදලාලි ඇයි මේකට මාවම සැක කළේ කියලා. දෙන්න දෙමහල්ලෝ අතරේ මොකක් හරි කෝන්තරයක් එහෙම තියෙනවද? ඔව් ගුරුනාන්සි මුදලාලි මාව කසාද බැඳ දා ඉඳලා තියෙන කෝන්තරයක් තියෙනවා. ඒ මොකක්ද? යාට මගෙන් හම්බෙච්ච දෑවැද්ද මදි කියලානේ. අපට සිරි ගජ. මේ ඔය කඩේ හාමිනේගේ තාත්තගේ නේ? ඒකනේ කඩේම දෑවැද්දට දීලත් මේ මිනිහා මදි කියනවනේ. අනේ මේ ඇහුවට හාමිනේ මොකවත් හිතන්න එපා. අපේ ඔය මේ සිරියලතා කියනවා මං අහගෙන ඔය මුදලාලි ඒ කාලේ කඩේට බඩු කිරන්න ආපු ගෝලයාලුනේ. ඔව්නේ මගේ పూర్වයේ කර්මයකට මම මේකට අහු වුණානේ. එහෙම කියන්න එපා. හිත ගිය තැන මාලිගාව කියලා කියනවනේ. මට වෙච්ච දේ මගේ දුවට නොවෙන්න තමයි මං කඩේට ගෝලෙක් නොගන්නේ. හාමිනේ කර්මයක් තියෙනවා නම් ඒක අපිට මග අරින්න බෑ. ඒ කර්මේ මේ ආත්මෙම ගෙවිලා යන එක සංසාරයට හොඳයි. ඇත්තට මමත් එහෙම තමයි හිතන් ඉන්නේ ගුරුනාන්සේ. මමත් හාමිනේ ඉතින් මේ කොහේ හිටපු මිනිහෙක්ද? අන්තිමට ඉතින් මේ ගමටම ආවනේ. මේ ගමේ මිනිසුන්ට පිට වෙන්න. අර කිව්වත් වගේ සතියක් ඇතුළත සල්ලි ටික ලැබුණොත් එහෙම මං ගුරුනාන්සේට සලකනවා. එතකම් මේක තියාගන්න. අනේ හාමිනේ මං කොහොමයි හාමිනේගෙන් සල්ලි ගන්නෙ? අපි හාමිනේලට ණයයි. ඒ ණය පොත වෙනයි මේක වෙනයි. කොහොම හිතන අය අද අඩුයි. හොඳයි. මං ගිහින් එන්න. හොඳයි. දේව පිටයි.